සුබ ඔයාලට. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ නම තෙලිනේ. ඉතින් මම මෑතකදී තනියම මගේ personal දෙයකට ඉන්දියාව විසිට් කරා. ඉතින් මම හිතුවා මගේ experience share කරන්න ඕනේ කියලා. especially ඇත්තටම මෙතනදී මම videos ගන්නකොට ගොඩක් මම හිතුවා මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා කවදා හරි දවසක මට බලන්න මට මතක් කරන්න මම මේ දේවල් රෙකෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ ගමනට චූස් කරගත්තේ ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඇත්තටම ගොඩක් වෙලාවට ගොඩක් අය කියනවා ශ්‍රී ලංකන් එයාලයින්ස් ඩිලේ වෙනවා කියලා. ඉතින් ඇත්තටම මම ගියපු ෆ්ලයිට් එකවත් ආපු ෆ්ලයිට් එකවත් පොඩ්ඩක්වත් ඩිලේ වුණේ නැහැ. වෙලාවටම ආපු ලංකාවට ආවා. ඉතින් මේ ෆ්ලයිට් එක තිබුණේ රෑ කියන්නේ රෑ 12:40ට තමයි ටයිම් එක තිබුණේ දිල්ලි වලට ගියපු ෆ්ලයිට් එක. මේ විදිහට මම ෆ්ලයිට් එකේදී ගත්ත වීඩියෝ ක්ලිප්ස් ගොඩක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මම ඒ දේවල් අයින් කරන්න ගියේ නැහැ. දවසක මගේ ඩිවයිස් එකෙන් ඒ දේවල් නැති වුණත් මම හිතනවා මම මෙහෙම අප්ලෝඩ් කරලා තිබුණාම ඒක මටත් දවසක බලන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ෆ්ලයිට් එක තියෙන්නේ රෑ. ඉතින් ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක හරිම ලස්සනයි. මොකද උඩට ගියාම පහළ පේන විදිහ ලයිට්ස් එක හරිම ලස්සනයි. ඉතින් ඒක නිසා මම හිතුවා මේ ටුවර් එකේ මෙන්න මේ කොටස් එඩිට් නොකර ඒ රෝ විදිහටම තියන්න. මම හිතනවා ඔයත් ෆ්ලයිට් එකක ගිහින් නැති කෙනෙක් හරි එහෙම නැත්නම් රාට ෆ්ලයි කරලා නැති කෙනෙක් හරි නම් මේ දේවල් අනිවාර්යෙන් දකින්න ඕනේ කියලා. ඉතින් මේ ඉන්නේ දිල්ලි වල. ඒ කියන්නේ දිල්ලි වල එයාපෝට් එකට කිට්ටුව ෆ්ලයිට් එක ටිකක් පහලට කරපු වෙලාවක මම ගත්ත ෂොට් එකක්. මම එයාපෝට් එකේදී ගොඩක් ක්ලිප්ස් ගත්තේ නැහැ. මොකද මම මේ වීසා එකක් ඇප්ලයි කරලා තමයි ආවේ. ඒත් එක්කම මට බයෝමෙට්‍රික්ස් දෙන්න පොඩි පොඩි දේවල් ටිකක් තිබුණා.
එයාපෝට් එකේදී කරගන්න. අනිත් එක මම ෆස්ට් ටයිම් තමයි මේ ඩිලිවලි එයාපෝට් එකට ආවේ. ඉතින් ඒකත් එක්ක මම පොඩ්ඩක් කන්ෆියුස් වෙලා හිටියේ කොහොමද මම ඒ දේවල් කරගන්නේ කියලා. එයාපෝට් එකෙන් එළියට ආවට පස්සේ මම හොටෙල් එකට යනකල් ෂොට්ස් කීපයක් ගත්තා. ඉතින් ඇත්තටම දිල්ලි දවල්ට තරම් මේ මම ආපු පාන්දර වෙලාවේ බිසි නෑ. මොකද මේ රෝඩ් එකේ දවල් වරුවක වගේ යන්න ගත්තනම් ගොඩක් වෙලා යනවා. ඉතින් මම මිනිත්තු 15ක් 20ක් වගේ වෙනකොට මගේ හොටෙල් එකටත් ආවා. ඉතින් හොටෙල් එකටත් ආපු ගම මට අතරම ක්ලිප්ස් මොනවත් ගන්න බැරි වුණා. මොකද මම හරිම නිදිමත හිටියේ. ඒකත් එක්ක මහන්සි. අනිත් එක මම කරන්න ආපු දෙයට අමතරව තව පොඩි දේවල් ටිකක් ෂෙඩියුල් කරගෙන තිබුණා කරගන්න ඕනේ කියලා. ඒකත් එක්කම අද මම පොඩ්ඩක් එළියට යන්න ප්ලෑන් කරලා තමයි තිබුණේ. ඒ නිසා හොටෙල් එකට ආපු ගමන් පොඩි රෙස්ට් එකක් ගත්තා. රෙස්ට් එකක් අරගෙන අවදි වෙලා 10ට විතර තමයි හොටෙල් එකෙන් යන්න පිටත් වුණේ. මම මුලින්ම යන්න හිතුවා ලෝටස් ටෙම්පල්. මගේ මේ ටුවර් එකේ ඇත්තටම මම ආසම කරපු තැනක්. මොකද මම මගේ ටයිම් එකත් එක්ක මට හිතුණා ඉන් කේස් මොකක් හරි රීසන් එකක් නිසා මට ටයිම් මැනේජ් කරගෙන යන්න බැරි වෙයිද කියලා. ඒ නිසා මම මුලින්ම ලෝටස් ටෙම්පල් එකට යන්න හිතුවා. ඉතින් මෙතන ඇත්තටම මට තේරෙන්නේ නැහැ කොහොමද වචන වලින් විස්තර කරන්න කියලා. මේ ලෝටස් ටෙම්පල් එකේ ඇතුළේ මොනවත්ම වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් එන්වයරන්මන්ට් එක එළිය තමයි මම මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඔයාලා කවදා හරි ඩෙල්ලි වලට ගියොත්
මම හිතන්නේ chance එකක් ලැබුණොත් අනිවාර්යෙන් විසිට් කරන්න මේ තැන. හරිම calm නිකන් වෙනස්ම vibe එකක් තියෙන තැනක් තමයි මේ temple එකේ ඇතුළ කියලා කියන්නේ. ඉතින් එතනදී ඔයාගේ අඩිය තියෙන සද්ද පවා ඔයාට ඇහෙනවා මේ temple එක ඇතුළේදී. ඉතින් මම ඊළඟට විසිට් කරන්න ප්ලෑන් කරගෙන තියෙන්නේ ඩෙලි වල තියෙන මියුසියම් එකක්. ඉතින් ඩෙලි කියලා කියන්නේ ගොඩක් පෞරාණික තැන් තියෙන, ඒ කියන්නේ හෙරිටේජ් සයිට්ස් තියෙන තැනක්. ඉතින් මේ මම සිලෙක්ට් කරගත්ත මියුසියම් එක මම ඒක සිලෙක්ට් කරගන්න හේතුව තමයි ඒ මියුසියම් එකේ තියෙන ඒ ආකෘති ඇත්තටම අපිට බලා ගන්න පුළුවන්. මොකද මේකේ ගාඩන් එකක් වගේ තියෙනවා. ඒ ඒරියා එකේ මේ මියුසියම් එකේ තියෙන ගොඩක් දේවල් අපිට ඇත්තටම බලා ගන්න පුළුවන්. මේ යන්නේ සාමාන්‍යයෙන් 12:00 වගේ ටයිම් එකක. ඒ ටයිම් එක ඇතුළත හරිම නොයිසි. ගොඩක් ඩෙලි වල ඩ්‍රයිවර්ස්ලාගේ ඉවසීම හරිම අඩුයි. ඉතින් ඒකත් එක්ක හරිම නොයිසි එන්වයරන්මන්ට් එකක් තමයි මේ ඩිල්ලි කියන සිටි එකේ තියෙන්නේ. මේ ඩිල්ලි වල මම දැකපු දෙයක් තමයි ගොඩක් බිසි වෙලාවල් වලට ක්‍රවුඩ් එක කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ කියන්නේ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න හරිම අමාරුයි. මොකද ගොඩක් වාහන තියෙනවා. ඉතින් ඒ සිටුේෂන් එකත් එක්ක ඩිල්ලි වල මම දැකපු විශේෂම දේ තමයි ගොඩක් අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල්ස් වගේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ එයාලා මේන් රෝඩ් එක වෙනුවට තව විකල්ප මාර්ග වගේ ගොඩක් තියෙනවා. එතකොට ඩ්‍රයිවර්ස්ලාට පුළුවන් හෙවි ට්‍රැෆික් තියෙන ඒරියාස් අවොයිඩ් කරන්න. ඉතින් ඔයාලා මේ දකින්න දේ ගොඩක් වෙලාවට ෆිල්ම්ස් වල එහෙම දැකලා ඇති. මොකද මම දැකලා තියෙන ඉන්දියන් ෆිල්ම්ස් වල ඇත්තටම මෙයාලම එහෙම සපෝට් කරනවා අනිත් අයට. මම මේ වීල් එකේ ඩ්‍රයිවර් විතරක් නෙවෙයි කීප වතාවක්ම මේ දේ දැක්කා. මම දැන් ඉන්නේ මම විසිට් කරන්න ආපු මියුසියම් එකේ. ඉතින් අපි බලමු ගිහිල්ලා මොනවාද අපිට මේ මියුසියම් එකෙන් බලන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී මම ඇත්තටම කියන්න ඕන සාමාන්‍යයෙන් අපි සාක් කන්ට්‍රි එකක් ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඉතින් මේ මියුසියම් එක බලන්න අපිට ටිකට්ස් ගන්න ඕන. හැබැයි සාක් කන්ට්‍රි එකේ කෙනෙක්ට මට මතක විදිහට ඉන්දියන් රුපියල් 115ක් වගේ තමයි ටිකට් එකට උනේ. මේ මියුසියම් එක තියෙන්නේ පොළොව මට්ටමට වඩා ගොඩක් පහළින්. ඉතින් මම අතරම දන්නේ නැහැ ඒකට රීසන් එක නම් මොකද කියලා. හැබැයි මේ මියුසියම් එක ඇතුලේ හරිම කූල් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ටෙම්පරේචර් එක අඩුයි. මම හිතන්නේ පොළොව යට තියෙන එකත් ඒකට හේතුවක් වෙන්නේ නැති. ඉතින් අපි බලමු ගිහිල්ලා මොනවද මේ මියුසියම් එකේ තිබුණේ කියලා. මේ තියෙන්නේ මේ මම බලන්න ආපු
තැන ලෑන්ඩ් එකේ මැප් එකක්. ඉතින් මෙතන මේ තියෙන ගොඩනැගිලි ඇත්තටම අද වෙනකොටත් තියෙනවා. ඉතින් මේ ගොඩනැගිලි වල මොඩල්ස් තමයි මේ තියලා තියෙන්නේ. මම මේ වීඩියෝ එකේ කිව්ව මතක ඇති ඔයාලට මේ මියුසියම් එකේ ගොඩක් මොඩල්ස් තියෙනවා. මේ මොඩල්ස් වල ඇත්තම අපි හිතමුකෝ ඉදිකිරීම කියලා. ඒක අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ මම මේ මියුසියම් එක ඇතුලේ වීඩියෝස් කීපයක් ගත්තා. ඉතින් මේ වීඩියෝස් වල ඔයාලට බලා ගන්න පුළුවන් මේ මම කියපු මොඩල්ස් මොනවාද කියලා. මොකද ඉස්සරහට ඇත්තටම මම මේ ගාඩන් එකට ගිහිල්ලා අපිට මොඩල්ස් ඇත්තරම තියෙන්නේ කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද අපිට දකින්න පුළුවන් වුණේ කියලා.
ඉතින් ඇත්තටම මේ වීඩියෝස් වල මගේ වොයිස් එක එක තැන්වල එක විදිහට ඇත්තේ. ඒකට හේතුව මට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. මම ඒක ඉස්සරහට කියන්නම්. ඒ නිසා තමයි මගේ වොයිස් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඉන්දියාවල මගේ ෆස්ට් ඩේ එක ගෙවුනේ. ඉතින් අපි තව වීඩියෝස් කීපයක් තියෙනවා. ඒ වීඩියෝස් වලින් මුණ ගැහෙමු.